සුබ දවසක් ඔයාලා හැමදෙනාටම මම අද ඔයාලට කියා දෙන්න යන්නේ ගෙදර රයිස් කුකර් එකේ බිරියානි පවුඩර් නැතුව බිරියානි එකක් හදාගන්න විදිහ. ඉතින් ඔයාලත් උත්සාහ කරන්න වෙනස්ම විදිහකට මම හදන්නේ. ඉතින් මේ තියෙන්නේ සඳහා අවශ්‍ය දේවල්. මම මුලින්ම චිකන් කෑලි කපාගෙන අරන් තියෙනවා. ඒකට මම ලුණු කුඩු දාගන්නවා අවශ්‍ය ප්‍රමාණයට. ගම්මිරිස් කුඩු දාගන්නවා. ඊට පස්සේ මම ඒ ටික හොඳින් මේ විදිහට අතින් කලවම් කරගන්නවා හැම කෑල්ලකම ගෙවෙන විදිහට. මම ඊට පස්සේ මේක වහලා තියෙනවා විනාඩි 20ක් විතර. විනාඩි 20කට පස්සේ මම චිකන් ටික තඹ ගන්නයි හදන්නේ. මේ වගේ භාජනයකට දාලා අඬු කෝප භාගකින් විතර වතුර දාලා මේ වගේ වහලා අඩු ගින්දරේ මම තඹ ගන්නවා. ඒක විනාඩි 10ක් විතර. විනාඩි 10කට පස්සේ අපි ඇරලා බැලුවාම මේ වගේ හොඳට චිකන් ටික තැම්බිලා තියෙනවා. අපි එකෙන් ලොකු කෑලි ටික මම ගන්නවා මේ වෙනම බෙද ගන්න. අවශ්‍ය නම් ඔක්කොම ඔයාලට දාගන්න පුළුවන් බත් එකට. සාමාන්‍ය පොඩි කෑලි ටික මම බත් එකට දාන්න වෙන් කර ගන්නවා වතුර ටිකයි. ඊට පස්සේ මම සාමාන්‍ය ඉඟුරු කෑල්ලක් අරන් තියෙනවා. සුදු ලුණු බික් 3ක් අරන් තියෙනවා. කරපිංච අරන් තියෙනවා. මම මේ ටික බ්ලෙන්ඩ් කරගන්නයි හදන්නේ දැන්. කියන්න ඕන වලට ඒකට වතුර චුට්ටක් දාගන්න ඕන. මේ වගේ ගානට හොඳටම බ්ලෙන්ඩ් කරලා මම ඒක වෙනම තියාගන්නවා. දැන් අපි ඉඟුරු සුදු ලුණු කරපිංච තලාගෙන තියෙනවා. රම්පය අරන් තියෙනවා. කුරුඳු අරන් තියෙනවා. බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණය. බීලුන් ගෙඩියක් පොඩියට කපාගෙන තියෙනවා. එක්ස්ට්‍රා අරන් තියෙනවා මම. මුලින්ම එක්ස්ට්‍රා ටික අපි පෑන් එකට දාගෙන ඒක දී වුණාට පස්සේ අපි ඒකට දාගන්නවා ඉඟුරු සුදු ලුණු කරපිංච තලාගත්ත ටික. ඒක හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ මේ වගේ ප්‍රමාණයට අපි ඒකට රම්පා කෑලි ටික දාගන්නවා. ඊට පස්සේ අපි බත් එක උයා ගන්න භාජනයට මේ වගේ අඩියට ඒ ටෙම්පරාදුව දාලා අඩිය හොඳින් බටර් ටික තැවරෙනකම් මේ වගේ ගා ගන්න ඕනි. බත් එක අඩිය අල්ලන්නටයි මම එහෙම කරේ. ඊට පස්සේ මම නැවතත් තෙල් ටිකක් දාගෙන ඒකට අපි පොඩියට කපාගත්ත බීලුණු ටික දාගන්නවා. බීලුණු ටික හොඳින් බෙද ගන්න ඕනේ. රන්වන් පාට වෙනකම් මේ වගේ බෙදගෙන අපි ඒකට මිරිස් කුඩු මේස හැඳි දෙකක් තුනක් දාගන්නවා. 3-5 දාගන්නවා මේස හැඳි දෙකක්. කහ තේ හැන්දක් විතර දාගන්නවා. මේක හොඳින් රන්වන් පාට වෙනකම් හොඳට අඩු ගින්දරේ බෙද ගන්න ඕනි. මේ වගේ ප්‍රමාණයට බෙදගත්තට පස්සේ අපි දැන් මේකට ඉතුරු කරගත්ත බත් එකට දාන චිකන් ටික මේකට අපි දාගන්නවා. මේක හොඳින් කලවම් කරලා තව විනාඩි 2-3ක් මේ වගේ ගින්දර අඩුවෙන් තියාගෙන මේ වගේ අපි මේක උයා ගන්නවා. ඊට පස්සේ අපි හොදගත්ත මං ගන්න කිරි සම්බා හොදගත්ත හාල් ටික මේ වගේ අපි උයන භාජනයට දාගන්නවා. අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර තියාගෙන බත් එකට ගොඩක් බෙරි වෙන්නේ නැති වෙන්න. කුරුඳු පොතු ටික මම දාගන්නවා. ඊට පස්සේ ලුණු දාගන්නවා රස අනුව. මම බ්ලෙන්ඩ් කරගත්ත මිශ්‍රණයත් ඒකටම දානවා. ඊට පස්සේ මම ලිපේ තියපු චිකන් ටික ඒ ටික මම බත් එකට මෙහෙම උඩින් දාගන්නවා. ඊට පස්සේ මම ඒකට කරපිංචා
දාගන්නවා. අපි දැන් බත් එක ඉදෙන්න තියමු. බත් එක ඉදුණාට පස්සේ කොහොමද කියලා බලමු අපි. මම ඒ අතරේ මම වෙන් කරගත්ත චිකන් ටික බැද ගන්නවා. මේ තියෙන මම බැදගත්ත චිකන් ටික. දැන් අපි බලමු අපේ බත් එක කොහොමද කියලා. බත් එක නම් ඉදිලා මේ තියෙන්නේ අපි හදාගත්ත බිරියානි එක. හරිම සුවඳයි. බිරියානි සුවඳටම තියෙනවා. බිරියානි පවුඩර් නැති වුණාට ගෙදරදී අපිට ඒ වගේම ඒ සුවඳට ඒ රසට බිරියානි හදාගෙන කන්න පුළුවන්. ඔයාලත් උත්සාහ කරලා බලන්න. ඉතින් මේ වගේ ගෙදරදී බිරියානි එකක් හදාගෙන කන්න ඕනම කෙනෙක්ට ලේසි. අනික මම අද බිරියානි එක හැදුවේ කීරි සම්බ වලින්. ඉතින් ඔයාලත් උත්සාහ කරලා බලන්න මේ වගේ ඕනම වෙලාවක අපිට බිරියානි එකක් කන්න හිතුනහම ගෙදරදී හදාගෙන කන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ හොඳයි නම් ඔයාලා මාව subscribe කරන්න. අලුත් වීඩියෝ එකක් දැම්ම සැනින් ඔයාලා ගාවට ගෙන්න ගන්න. එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. like කරන්න, වීඩියෝ share කරන්න, comment කරන්න. ඉතින් මගේ වීඩියෝ එක බලවට ඔයාලට ගොඩක් ස්තුතියි.